මේ මුළු ලෝකේ පුරාවට මොන විදිහට උජාරුවට මිනිසු ජීවත් වුණත් ධනයෙන් බලමදයෙන් වෙන යම් කාමයකින් ඉහළම තැනට පැමිණිලා තිබුණත් මහා මැදුරු අග ජීවත් වුණත් ලෝකයම මවිතයට පත් කරන දේ ඔවුන්ගේ අතින් සිද්ධ වුණත් ඒ හැම දෙනාම ධර්මතාවයකට යටත් වෙනවා. ඒ ධර්මතාව තමයි ජරා මරණ නැමැති ධර්මතාවය. මේ ලෝකේ මොන චක්‍රවර්ති රජවරයාද යාවත් ජීව උනේ සදාකාලික උනේ. මේ ලෝකේ මොන සිටුවරයාද යාවත් ජීවිත උනේ සදාකාලික උනේ. මේ ලෝකේ මොන ධනවතාද බලවතාද සදාකාලික උනේ. මේ ලෝකේ මොන ඉදිකිරීමද මොන මැදුරද සදාකාලික උනේ. ඇවිද ගිය මම්මාවත් මිටියාවත් සියල්ල එහෙම්මම ඉතුරු වෙලා තිබියදී ඒ ඇවිද ගිය මිනිසුන් නොපෙනී යනවා. කාපු බීපු පිගම් කෝප්ප ඇඳපු පැළඳපු ඇඳුම් පැළඳුම් සියල්ල එලෙසින්ම විද්‍යමාන වෙද්දී ඒ ඇඳපු පැළඳපු මිනිස්සු නොපෙනී යනවා. ඒ වගේම නිදාගත් යහන වාඩි වෙච්ච පුටුව ඒ වගේම වැතිරගත් නිවස ඇවිද ගිය ප්‍රදේශ සියල්ල එහෙම්මම තිබියදී දෑතින් රෝපණය කරපු ගස්වැල් පළදරා නැගෙද්දී ඒ මිනිස්සු නොපෙනී යනවා. ඒ වගේම මේ ලෝකේ සහ සම්බන්ධතා ඇති කරගෙන ආදරයෙන් ප්‍රේමයෙන් වෙලී ගිය මිනිස්සු ඔවුනොවුන් කෙරෙන් වෙන් වෙලා දුක් විපත් ශෝකාලාප මැද අදිසි මොහොතක නොසිතූ නිමේෂයක ඔවුනොවුන් කෙරෙන් වෙන් වෙලා යනවා. මේ ලෝකෙ මිනිසුන්ගේ ජීවිත එහෙමයි. උදා වෙන ඉර මඩල කල්පයක් පුරාවට පොළව ආලෝකමත් කරද්දී උදාවන සඳ මඩල කල්පයක් මේ